නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මාගේ අමාමෑණී බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අප බුදුරජාණන් වහන්සේ මේ සම්මා සම්බුද්ධත්වයේ ලැබීමට මොනතරම් උත්සාහයක වීරයක යෙදී සිටියාද කියා අපට බණ දහම් ඇසීමේදී හොඳින් වැටහෙනවා. උන්වහන්සේට සම්මා සම්බුද්ධත්වයේ ලබාගෙන මේ සියලුම සතුන්ට පිහිට වෙන්න ඕන අදහස නිසයි උන්වහන්සේ සසර ගමනට වැටුණේ. උන්වහන්සේට උතුම් රහත් ඵලයෙන් නිවන් අවබෝධ කර ගන්නට දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ ඊටාම පහසුවෙන් තිබුණා. නමුත් උන්වහන්සේ බැලුවේ මම විතරක් මේ මහා ගෝර සංසාරයෙන් එතර වෙනවා වෙනුවට මේ සසරේ දුක් විඳිනා මේ සියලු සත්වයන්ට කුමන හෝ විදිහකින් පිහිට වෙන්න නම් මට උතුම් වූ සම්මා සම්බුද්ධත්වයේ ලබා ගත යුතුමයි. මම බොහෝ දුක් විඳ හෝ ඒ සම්මා සම්බුද්ධත්වයේ ලබාගෙන මේ සසරේ දුක් විඳින මේ සියලු දෙනා වෙනුවෙන් පිහිට වීමට ඕනී කියලා සිතාගත්තේක. එසේ සිතූ බුදුරජාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත වීවරණ ලබාගෙන මේ කටුක සංසාර ගමනට පිළිපන්සේක. උන්වහන්සේ මේ සංසාර ගමනෙහි යෙදී සිටින කාලයේ මනුෂ්‍යාත්ම, දේව ආත්ම, තිරිසන් ආත්ම වගේ ආත්ම වලටත් වැටෙන්න සිදු වුණා. උන්වහන්සේ මෙසේ මේ සංසාර ගමන යද්දී අපමණ දුක් පීඩා වින්දසේක. එසේම මාගේ බෝසතාණන් වහන්සේ මේ සංසාර ගමනේ එද්දී මනුෂ්‍යාත්මයකින් මිදී වඳුරු කුලයක ඉපදිලා ඒ වඳුරු කුලයේ රජා බවට පත් වෙලා කාලය ගත කළා. එම කාලයේදී රජ වෙන්නට ඕනම තිරිසන්නාත්මික උපත ලැබුවත් උන්වහන්සේ ඒ තිරිසන්ගේ දැන් හාවෝ ඒ වගේම මොනරාත්මේ ඒ වගේම කොටි සිංහ ඔය විදිහට ඒ තිරිසන්නාත්ම වල උපත ලැබුවත් ඒ බෝසතාණන් වහන්සේ එම සතුන් අතර අගතෙන් ඒ කියන්නේ රජ බවට පත් වෙන්න පුදුමාකාර ලක්ෂණ ශරීරයකින් යුක්තව තමයි උත්පත්තිය ලැබුවේ. මෙසේ මොනරාත්මයක ඉපදිලා අපේ බෝසතාණන් වහන්සේ ඊටාම ලස්සන සිරුරක් ඇතුව ඒ සංසාර ගමනේ අර බුදු වෙන්න පෙරම් පුරන ඒ බෝධිසත්ව ගුණය නිසාම එම මොනර සතා වෙලා ඉපදුනත් එම මොනරා උදේ පාන්දර ඒ සත්බුදුරජාණන් වහන්සේ සීකරන්න පුරුද්දක් කරගත්තා. ඒ පුරුද්ද ඇතිවන්නේ මේ බෝසතාණන් වහන්සේගේ උතුම් බුද්ධත්වයේ කවදා හරි ලබා ගන්න තියෙන උත්සාහයත් සමගයි. එසේම එක ආත්මයක වඳුරු කුලයක ඉපදිලා සිටි ඒ කාලයේ වනාන්තරයේ දඩහිමි ගිය පුද්ගලයෙකු ඒ වනාන්තරයේ තිබ්බ මහා වලක වැටි निराहारව දුක් විඳින්මින් සිටියේය. නමුත් අප මේ බෝසතාණන් වහන්සේ එනම් ඒ වඳුරු රජුරුව ගහින් ගහට අත්ින් අත්තට පැන පළවැල නෙලමින් එන අතරේ මේ වලට වැටි සිටින මිනිසයා දැක අනුකම්පාව පහළ කරගෙන ගිහින් ඔහුට උදව් කරන්න සිටුවේ. නමුත්
බොහෝම කුසගින්නෙන් බොහෝම වෙහෙසෙන් ඉන්න මේ පුද්ගලයාට උඩට එන්න හරිම අපහසුයි. කෝටු කෑලි වැල් ලී දඬු දුන්නට ඒවැ එල්ලිලා එන්න මේ පුරුෂයාට හරිම අපහසුයි. ඒ නිසා අප බෝසතාණන් වහන්සේ එනම් මේ වඳුරු රජතුමා වලට පැන එම මිනිසයාට ගොඩට එන්න උදව් කරේ. මගේ කොන්දේ එල්ලෙන්න මම ගොඩට යනවා. ඔබ මගේ කොන්දේ එල්ලිලා උඩට එන්න උත්සාහ කරන්න. මේ මිනිසයා බොහෝම අමාරුවෙන් කෙඳිරි ගාමින් මේ වඳුරු රජතුමාගේ කොන්දේ එල්ලිලා මේ වලෙන් උඩට බොහොම අමාරුවෙන් නැගගත්තා. ඊට පස්සේ වඳුරු රජතුමාටත් බොහොම මහන්සි. මේ මිනිසයාටත් නිරාහාරව ඉඳලා මහන්සි. දෙදෙනාම මේ ගසක් යටට වී ඒ ගසට හේතු වෙලා වඳුරු රජුරෝ මේ මිනිසයාගේ උකුලේ ඔළුව තියාගෙන නිදාගත්තේ. නිින්ද ගියේ දන්නේම නැතුව. ටික වෙලාවක් යනකොට මේ මිනිසයා මොකද කරේ? කුසගින්න ඉවසා ගන්නත් බෑ. හරිම දරුණු විදියට කුසගින්න දවස් කීපයක් වල ඇතුලේ निराහාරව සිටි නිසා මේ පුජ්‍යලයාට පුදුම විදියට කුසගින්නක් ආවා. මේ පුජ්‍යලයා හිතුවා මහා නරක විදියට සිතුවිල්ලක් ඔහුගේ සිතට ආවා. මගේ කුසගින්න නිවා ගන්න නම් මේ වඳුරව මරාගෙන කන්න ඕනි. ඒ වගේ නපුරු නරක සිතුවිල්ලක් මෙම පුජ්‍යලයාගේ සිත තුළ පැන නැග්ගා. ඔහු ළඟ තිබුණු ගල් ගෙඩියක් අරගෙන මේ වඳුරු රජතුමාගේ මේ බෝසත් වඳුරු රජතුමාගේ හිසට තදින් පහරක් එල්ල කළා. අනේ මේ පහර වැදුනේ ඇහැට පොඩ්ඩක් ඉහළින් මස් කැබැල්ලක් වැටුණා ඒ ගල් පහරින්. ඊට පස්සේ මේ වඳුරු රජතුමා බොහොම මහන්සියෙන් බොහොම වෙහෙස දරාගෙන ගහේ උඩටම නැගගත්තා. ලේ පෙරෙනවා. වඳුරු රජතුමා හිතනවා අනේ මට මේ මිනිසයා මොනවා කළත් මං මේ මිනිසයාට පිහිට වෙන්න ඕන. මේ මිනිසයා මේ කැලෑවේ තනි කළා දාලා මම ගියොතින් මේ කැලෑවේ ඉන්න මහ නපුරු සත්තු සිංහයෝ කොටි ව්‍යාග්‍රය වගේ නපුරු සත්තු ආවොත් මේ මිනිසයා වල්ලගෙන කාලා දානවා මරලා දානවා. ඒ නිසා මම මේ මිනිසයාට පිහිට වෙන්න ඕන. උතුම් බෝසත් ගුණය මේ වඳුරු රජතුමාගේ සිත තුළ පැන නැග්ගා. ඊට පස්සේ මේ වඳුරු රජතුමා කියනවා පුරුෂය ඔබ මේ කැලෑවේ තනියෙන් මෙහෙම ගායට හිටියොත් මොකද වෙන්නේ? කැලෑවේ ඉන්න නපුරු සත්තු ඇවිල්ලා ඔබව දඩයන් කරගනී. ඒ නිසා ඔබ මම මේ අත්ෙන් අත්තට පැන පැන යනවා. එතකොට මගේ ලේ පාර බිමට වැටෙනවනේ. ඒ ලේ පාර දිගේ ඔබ එන්න මං ගම්මානයට යන්න පාර කියා දෙන්නම්. අනේ මේ වඳුරු රජතුමා ඊටම වේදනාවෙන් දුකකින් යුක්තව මේ දුෂ්ට මිනිසයාට පිහිට වෙන්න සිතාගෙන එසේ කටයුතු කළා. එහෙම යනකොට දැන් මිනිසයා බිම දිගේ යනවා. වඳුරු රජතුමා අත්ෙන් අත්තට පැන පැන යනවා. ලේ පාර බිම දිගේ යනවා. ඉතින් මෙම මිනිසයා ලේ පාර වැටෙන පාර දිහා බලාගෙන ඔන්න ගම්මානයට ගියා. වඳුරු රජතුමා ගම්මානයටම ඇවිල්ලා එතනදී ලේ ගොස් වැඩි නිසාම අනේ මේ බෝසත් වඳුරුතුමා බිම ඇද වැටි මරණයටපත් වුණා. මේ මිනිසයාට පාර පෙන්නූ හැට අපේ බුදුරජාණන් වහන්සේ බෝසත් කාලයේ සත්වයක ආත්මයක ඉපදුනා වුණත් හැම වෙලෙම කාට හෝ පිහිටක් වෙන්න තමයි උත්සාහ කළේ. බලන්න මේ මනුස්සාත්මයක් ලැබ සිටියත් ඔහුගේ හිත මොනතරම් නපුරුද. ඔහුට උදව් කළ එයාගේ ජීවිතය ආරක්ෂා කරන උදව් කරපු මේ වඳුරු රජතුමාට මොහු මොන වගේ දෙයක්ද කරන්න හැදුවේ. නමුත් බෝසත් ආත්මයක සිටි අපේ ඒ වඳුරු රජතුමා මේ එවැනි සිතුවිල්ලකින් තොරව අර ඊටාම මෛත්‍රී සහගත සිතුවිල්ලෙන් යුතුව ඉවසීමෙන් යුතුව අර පුජ්‍යලයට ජීවිතය රැක ගන්න කැලෑවෙන් මිදී වනසතුන්ගෙන් මිදී
ජීවිතය ආරක්ෂා කරගන්න මාර්ගය පෙන්වනවා. අනේ අපේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ ලබා ගන්න මේ සංසාර ගමනේ මොන තරම් දුකක් වෙහසක් ලැබලා තියෙනවද? ඒ කවුරු වෙනුවෙන්ද? මේ සංසාරයේ තවත් දුක් විඳ ගමන් කරන අපි වෙනුවෙන්. අපේ දැසට කඳුළු උනන්නේ මේ තරම් වීරයක් ගත්තු අපේ බුදුරජාණන් වහන්සේ ගැනයි. උන්වහන්සේ උපමනක් නෙවෙයි. මොන තරම් මේ සසරේ මිනිසුන් වෙනුවෙන් සතුන් වෙනුවෙන් දුක් විඳාද? අපිව ගොඩ ගන්න දුක් විඳාද? පළමු වරම උන්වහන්සේට රහත් බව ලබා ගන්න මේ සසරෙන් නිදහස් වීමට අවස්ථාව තිබුණත් මේ භයංකර සංසාර ගමනටම පිළිපන්නේ අපි නිසාමයි. ඉතින් මේ බෝසතාණන් වහන්සේ තිරිසන් කුලවල ඉපදිමින් මනුස්ස කුලවල උපදිමින් දිව්‍ය භස්ම ආදී ස්ථානවල උප්පත්තිය ලැබමින් මේ සාරා සංඛ්‍ය කල්ප ලස්ස ගානක් දුක් විඳිමින් මේ සංසාර ගමනේ අපි වෙනුවෙන් දුක් විඳේය. ඒ මේ ලෝකයේ මේ දැන් ඉපදිලා ඉන්න තිරිසන් ආත්ම ගැන බැලුවොත් කූඹි ගුලක් බලන්න වැඩි ඕන නැහැ. කූඹි ගුලක් අරගෙන බලන්න එතන ඉන්න කූඹි සංඛ්‍යාව කොපමණද? මේ කූඹි කියන්නේ සංසාරේ මනුස්ස දිව්‍ය ආත්ම සක්විති රජ වෙච්ච ආත්ම ලැබපු අය. ඒ සංසාර ගමනේ තියෙන භයානකකම තමයි මෙතනින් පේන්නේ. අපි උපාදානය කරගන්න දේවලුත් එක්ක අපි උප්පත්තිය ලැබෙන හැටි. ඉතින් මෙසේ මේ සංසාර ගමනේ යමින් අප කොයිතරම් තිරිසන් ආත්මවල, പ്രേත ආත්මවල, නිරය, ඒ වගේම දේව බ්‍රහ්ම ඔය අපිත් උපදින්නේ නැති. ඒ තනේ කොයි ආත්මෙත් අනිත්‍යයි. මේ අනිත්‍ය කියන ලක්ෂණය තේරුම්ගෙන සියල්ලම අනිත්‍යයි. මේ සංස්කාර ධර්මයම අනිත්‍යයි. අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ පිරිනුවන් පාන්නට පෙර පැවසුවෙත් සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි. වහාම ඉක්මන් කරලා මේ උතුම් සත්‍ය තේරුම් ගන්න, උතුම් නිවන ලබා ගන්න උත්සාහ කරන්න කියලා. ඉතින් අප බුදුරජාණන් වහන්සේ මේ සංසාර ගමනේ බෝසත්තුන් වහන්සේ නමක් වශයෙන් මේ පහළ වෙද්දී දිව්‍ය ආත්ම ලැබුණා, සැප සම්පත් ලැබුවා. ඒ වගේම බ්‍රහ්මාත්ම ලැබලා ඒ සැප සම්පත් ලැබුවා. ඒ උන්වහන්සේගේ එකම අරමුණ උනේ මොකද්ද? උතුම් සම්මා සම්බුද්ධත්වයේ ලබා ගැනීම. මේ උතුම් සම්මා සම්බුද්ධත්වයේ ලබා ගන්නේ කවරෙකු පිණිසද? මේ සසරේ මේ ගමන් කරන මේ සියලු සත්වයා මේ දුකින් මුදවා ගැනීම පිණිස. උන්වහන්සේ අවසාන ආත්ම තුසිත දෙව්විමනේ සක් දෙව්දුන් වශයෙන් වැඩ සිටි කාලේ උන්වහන්සේ මෙලොව පහළ වීමට කාලය, කුලයේ, දේශේ, මව ආදී ඒ සියලු දේ උන්වහන්සේ අවබෝධ කරගෙන දඹදිව ඒ උත්පත්තිය ලැබුවා. සිද්ධාර්ථ ගෞතම වශයෙන්, සිද්ධාර්ථ කුමාරයා වශයෙන් උන්වහන්සේ ඒ රජ පවුලේ පුදුමාකාර ආදරයකින් ඒ සියලු දෙනා මේ කුමාරයාට සියලු සැප සම්පත් ලබා දුන්නේය. මේ සියලු සැප සම්පත් මැදවද කුමාරයාගේ පරම අභිප්‍රාය වූයේ සම්මා සම්බුද්ධත්වයේ ලබාගෙන උතුම් වූ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තට පසු මේ සියලු සතුන්ට ඒ ධර්මයේ දේශනා කළා. මේ සංසාරයේ මේ යන ගමන නවතා ගන්න උදව් කිරීම. ඉතින් මෙසේ බුදුරජාණන් මේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මෙසේ කාලය ගත කර කාලයත් යත්ම යශෝදරා සමග විවාහ වුවත් දරුවෙකු පිළිසිඳගෙන රාහුල කුමාරයා මේ ලෝකයට බිහි වූ දිනම මෙම සිද්ධාර්ථ කුමාරයා මීට පෙර ඒ දුටු සතර පෙර නිමිතිත් සමග මේ ඔහුට බෝසතාණන් වහන්සේට පුදුම කලකිරීමක් මේ
සංසාරයේ මේ ඉපදිලා මේ කරන්නේ පුදුම දුකක් කියන එක අවබෝධ වීමත් සමග සියල්ල හැරදා එදා යසෝදරාවගෙන් රාහුලගෙන් කුමාරයාගෙන් වෙන්ව ඒ වනගත වූයේ මහා බ්‍රහ්මංකරේ ඒ අප වෙනුවෙන් දුක් විඳින්න අප වෙනින් බුද්ධත්වයේ ලබා ගැනීම සඳහා උන්වහන්සේ වනගත වෙලා බොහෝ සය අවුරුද්දක් බොහෝසේ දුක් විඳා. ඇයි මේ දුක් විඳේ? ඇයි මේ දුක් විඳින්නේ? අප වෙනුවෙන්. ඇයි අපට ඒක තේරෙන්නේ නැත්තේ? ඇයි අපට තේරෙන්නේ නැත්තේ අපේ සංසාර අකුසලොත් එක්ක අපේ සිතුවිලි අපිට ඒ විදියට හදා ගන්න බැරි වීම නිසා. මෙසේ දුක් විඳ සමහර අවස්ථාවල ළඟට වැටෙන කොළයක්, ගෙඩියක් ආහාරයට ගනිමින් වළඳමින් උන්වහන්සේ දුක් විඳි. එසේ දුක් විඳිද්දී සමහර අවස්ථාවල ක්ලාන්තව බිම ඇද වැටි බොහෝම අමාරුවෙන් ඒ ජීවිතය ගත. සියලු දෙවියන් මේ දැක බොහෝ වෙලාවට කම්පා වුණා. ඇයි මේ අපේ බෝසතාණන් වහන්සේට බුද්ධත්වයේ ලබා ගන්නට පෙර උන්වහන්සේ මේ ලෝකේ හැරෙයිද කියලා දෙවි දේවතා උන්වහන්සේලා බොහෝසේ දුක් වුණා. නමුත් අප බෝසතාණන් වහන්සේ කෙසේවත් උත්සාහය අත්හැරියේ නැහැ. බොහෝ උත්සාහවන්ත වෙමින් බොහෝම වීරිය වඩමින් අනේ මේ බෝසතාණන් වහන්සේ බැලුවේම මොකද්ද මේ සසර ගමන? මේකෙන් මිදෙන්න ඕන කොහොමද? කොහොමද මම සත්‍ය අවබෝධ කරගන්නේ? කොහොමද මම විමුක්තිය ලබා ගන්නේ? කොහොමද මම මේ බුද්ධත්වය ලබා ගන්නේ? අර හැම අවස්ථාවෙම උන්වහන්සේගේ සිතේ රජ කළේ එම අදහස්. උන්වහන්සේ කිසිම විටක මේ සිතේ තියෙන වීරය උත්සාහය අත්හැරියේ නැහැ. අපි වෙනුවෙන් මේ සියලු සත්වයෝ වෙනුවෙන් උන්වහන්සේ බොහෝම දුකින් වත් වීරයෙන් යුතුව නැවත බලාපොරොත්තු ඇතිව උන්වහන්සේ මේ වීරය සහගතව ඒ ප්‍රතිපදාවේ දුන්නා. අපේ ඒ බෝසතාණන් වහන්සේ සිතුවා මම ආහාර නොගෙන සිට මට නම් කවදාවත් සත්‍ය අවබෝධ වෙන එකක් නැහැ. ඒ වගේම ආහාර ගැනීමෙන් ඕනට වඩා ගැනීමෙනුත් මට මේ අවබෝධ වෙන එකක් නැහැ. මම මද පමණින් ආහාර කුසට ලබා ගත යුතුයි. එසේ සිතමින් ඒ බෝසතාණන් වහන්සේ ආහාර ස්වල්ප වශයෙන්ගෙන ශරීරය පුදුමාකාර විදියට කෙට්ටු වී කුස වී තිබිච්ච ශරීරයට යම් පමණ ආහාර ලබාගෙන ශරීරය පොඩ යම් ප්‍රකෘතිතාවයකට පත් කරගත්. උන්වහන්සේ දුටුවා මධ්‍යම ප්‍රතිපදාව ඊටාම වැදගත්. මේ යන මාර්ගයේ දියුණුවක් ලබා ගන්නට මේ මාර්ගයේ මගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න නම් මධ්‍යම ප්‍රතිපදාවක යෙදෙන්න ඕනි කියන එක. උන්වහන්සේ අධික ලෙස ශරීරයට දුක් දීම, අධික ලෙස ශරීරයට සැප දීම කියන දෙකම අත්හැරියා. උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවට යෙදියා. අවසාන වශයෙන් අපේ සුජාතාව සිටු දියණිය දුන් කිරිපිඩු දාණය වළඳා උන්වහන්සේ ඒ භාවනාවට පත් වූසේක. උන්වහන්සේ එසේ රාත්‍රිය භාවනාවේ යෙදමින් ඒ සියලු ක්ලේශයන් නසා ඒ උදාවන එළිය සම්බතුන එළි වෙන යාමී උන්වහන්සේට ඒ සම්මා සම්බුද්ධත්වයේ ලබා ගැනීමට හැකියාව ලැබුණේ. උන්වහන්සේ සියලුම ක්ලේශ ධර්මයන් තුනී කොට මාර පරාජය කර උතුම් වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ උතුම් වෙසක් පොහොය දින. අනේ මෙසේ උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වී සියලු සත්වයන් කෙරෙහි අපරිමිත කරුණාවෙන් වැඩ සිටිසේක. ඉතින් අප සිටිය යුත්තේ මොකද්ද? උන්වහන්සේ පිරිනුවන් පාන තෙක්ම අවුරුදු 80ක් වෙන තෙක්ම
උන්වහන්සේ බුද්ධත්වයේ සිටම පිහිට වුණේ මේ සියලු සත්වයන්ට. පිහිට වුණේ මේ සියලු සත්වයන් මේ සසර දුකින් මුදවා ගන්නටයි. අපි ඒ තරම් වීර වඩමින් ඒ තරම් දුක් විඳලා සංඛ්‍ය කල්පලක්ෂයක්ම දුක් විඳලා අපට මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන උතුම් බුද්ධත්වයට ලැබ අපට මේ ධර්මයේ දේශනා කළේ උන්වහන්සේ මොන තරම් කැපවීමකින් සතුටකින්ද. ඉතින් අපි උන්වහන්සේ දේශනා කර ඒ සියලු සද්ධර්මය අපබෝධයෙන් ඇසිය යුතුයි. ධර්ම දේශනා වර්තමානයේ අපේ උතුම් බුදුරජාණන් වහන්සේගේ සී සද්ධර්මය අපට විවිධ මාධ්‍ය තුලින් අහන්න ලැබෙනවා. ඒ අපේ මේ සංඝ රත්නයේ විසින් දේශනා කරනවා ඒ උතුම් ධර්මය. එහෙමනම් ගිහි අප මොකද කළ යුත්තේ? ඒ ධර්මය නැවත නැවතත් අහලා මේ රාග දේශ මෝහ ආදීන් පිරිච්ච මේ අපගේ සිත් පිරිසුදු කරගෙන උතුම් ධර්මය අවබෝධ කර ගැනීමට උත්සුක විය යුතුයි. දරුවෙක් මේ ලෝකයට පහළ වීමත් සමග ඒත් මේ දෙමව්පියෝ මොකද කරන්නේ? ඒ දරුවාට පුළුවන් තරම් සැප දීලා ඒ හදා වඩාගෙන ඊළඟට සියලු ශිල්ප දීලා ලෝකේ රජ කරන්න උත්සාහ කරනවා මිස මේ උතුම් සී සද්ධර්මයේන අනිත්‍යතාවය මේ සියල්ලටම පොදු දෙයක්. මනුස්ස සිරිසන් සියලු ආත්මවල දෙව් බමුණු ආදීන්ට පමණක් නොව මේ ලෝකයේ තියෙන භෞතික වස්තුන් වල පවා සියලුම සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවය මේ පුංචි දරුවන්ට පුංචි කාලයේම වැටහෙන පරිදි අවබෝධ කර නොදී මරණය කියන වචනයවත් දරුවන්ට හෙන්න නොදී පාසල් යවා ඔවුන්ට අධ්‍යාපනය පමණක් දීලා ධර්මයේ දරුවන්ගෙන් ඈත් කරන දෙමව්පියෝ කොච්චර සිටිනවද? මේ දරුවෝ මොකද කරන්නේ ඊට පස්සේ? ඉගෙන ගන්නවා ශිල්පය, නමුත් ධර්මයෙන් තොරයි. මෙසේ ඉගෙනගෙන අන්තිමට අම්මා තාත්තට නොසලකා හොඳ දේ නොකර නරක දේම වැළඳ ගන්න බොහෝ පිරිස් සිටිනවා. සමහර දරුවෝ නම් අධ්‍යාපනයෙන් ඉහළට යනවා සමග සමහර දෙමව්පියෝ දරුවන්ට ධර්මයක් කියලා දෙනවා. ඒ උතුම් ධර්මයෙන් කියලා දෙනකොට මේ දරුවෝ ඒ අනුව හැඩ ගැහෙනවා. පුංචි කාලේ ඒ දරුවන්ගේ සිත් නමන්න පුළුවන්. නමුත් පුංචි කාලේ එසේ නැතුව වැඩි වියටපත් වුණාට පස්සේ හදන්න යන්න එක බොහොම අමාරුයි. පැලයක් වුණත් Tamanට ඕන විදියට හදා ගන්න පුළුවන් වෙන්නේ පුංචි කාලේ පැලයට කරන සාත්තුවයි එක. ඉතින් වැලක් වුණත් Tamanට ඕන විදියට ඒ පැත්තට හරවලා හදන්න පුළුවන්. ඒ වගේ තමයි දරුවෙක් වුණත් උතුම් ගුණධර්ම පැත්තට යොමු කරන්න දෙමාපියන් සිහියේ තබාගත යුතුයි. නැතිනම් අප මේ කරන්නේ දරුවන්ට විතරක් නෙවෙයි අයහපත මුළු ලෝකයටම අයහපතක්. නරක විදියට හැදුනොත් දරුවෙක් ඒ දරුවා මේ ලෝකයේ දිහා බලන්නේ අධර්මයෙන්නේ. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යා, මාන ඔය සියල්ලෙන් යුතුව මේ ලෝකයේ දිහා බලන්නේ. එවැනි දරුවෝ අතින් මොනතරම් වැරදි ලෝකයට සිද්ධ වෙනවද? අද වර්තමානයේ බලන විට මොනතරම් තරුණ දරු පිරිසක් නොමග ගොස් වැරදි විදියට හැසිරෙනවද? ඉතින් මේවට වග කිව යුත්තේ ඇත්තෙන්ම ගුරුවරුද දෙමාපියෝද කියලා කියන්න බෑ. මේ සියලු දෙනා වග කිව යුතුයි. මුලින්ම දෙමව්පියෝ පෙර ගුරුවරු. ඉතින් මේගොල්ලෝ මේ පුංචි කාලේ බහ තෝරන කාලේ මේ දරුවන්ට හොඳ ගුණධර්ම පුංචි ගුණධර්ම කියලා දිය යුතුයි. සතුන්ට ආදරය කරන්න, හිංසා නොකර සත්ව කරුණාව හිතේ ඇති කරන්න. ඊළඟට වැඩිහිටියන්ට දෙමාපියන්ට තම පන්තියේ සිටින යහළුවන් අතරේ මෛත්‍රිය වඩන්න මේ සිත හුරු කර යුතුයි. නැති වුණොත් නරක පරම්පරාවක් බිහි වෙලා මේ ලෝකේ විනාශ වෙන එක වළක්වන්න බෑ. ලෝකයක් විනාශ වෙන්න මුලින්ම බලපානවා මේ මිනිස්සුන්ගේ ගති පැවතුම්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ
අපමණ දුක් විඳලා ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන අපට ධර්මය දේශනා කළේ ඊ타ම කරුණාවෙන් මහත් කරුණාවෙන්. එහෙනම් අපි ඇස්වල කඳුළු පුරවාගෙන උතුම් ධර්මය අවහනවා පමණක් නෙවෙයි, ඒක හදවතේ දරාගෙන මේ ධර්මානුකූල ජීවිතයකට හුරු වෙලා සසර ගමන නවත්තා ගත යුතුයි. සියල්ල අනිත්‍ය කියන එක හවසට නිදා ගන්න යන්නට පෙර රාත්‍රියේදී මේ අනිත්‍ය ස්වභාවය අපි සිහි කළ යුතුයි. උදේ පාන්දරත් මේ සියල්ලේ අනිත්‍ය ස්වභාවය සිහි කර යුතුයි. මෙසේ සිහි කරන විට අපිට මේ සැබෑවින්ම අපේ මනස දිලිසෙනවා, මනස පිරිසිදු වෙනවා. අපිට පේනවා මේ ලෝකේ මොකද්ද මේ වෙන්නේ, මේකේ ඉපදීමේ ඇති කිසිම සැපතක් සතුටක් නැහැ. ඉපදීම කියන්නේ භවය කියන්නේ දුකක්ම තමයි කියලා තේරෙනවා. ඒ නිසා හැම මොහොතේම අප බුදුරජාණන් වහන්සේ අපේ ගුරුවරයා, අපේ බුදුරජාණන් වහන්සේ අපේ පියා අම්මා වගේ සැලකමින් උන්වහන්සේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අපේ මනසේ රඳවාගෙන ජීවත් විය යුතුයි. කෙනෙක්ගේ මුඛයෙන් පිටවෙන ඒ වචන පිරිසිදු හොඳ වචන විය යුතුයි. නපුරු වචන පිටවෙනවා නම් ඒ පරිසරය විතරක් විශ්වයම අපිරිසිදු වෙනවා. යම් පුජ්‍යලයක් අපිරිසිදු වචන කතා කර වත් ඒ ගෙමිදුලේ ඇවිදිනවා නම් ඒ ගෙමිදුලේ ඉන්න මීමැස්සෝ කුරුල්ලෝ වගේ කූඹි වගේ සත්තු බවා ඒ අපිරිසිදු වචනත් එක්ක ඒගොල්ලෝ මවිතයටපත් වෙලා ඒගොල්ලෝ බිය ගැන්විලා ඊටම බියෙන් තමයි ඉන්නේ. නමුත් යම් පුජ්‍යලයක් ඊටම මෛත්‍රී සහගත වචනය පාවිච්චි කරමින් සියලු සත්‍යයන්ට මෛත්‍රී කරමින් මිදුලේ මේ ඇවිදින විට ගහකොළ අනේ සතුටු වෙනවා. ඒ විතරක් නෙවෙයි සියලු සත්වයම සතුටු වෙනවා. අපට නොපෙනෙන പ്രേත භූත ආත්මාදී වල ඉපදිලා ඉන්නේ ඒ සියලු සතුන්. හොඳ වචන කතා කරන පුජ්‍යලයාට නිතරම අනේ ඒගොල්ලන්ට සිත් පතනවා. එයාලා කෙරෙහි කිසිම විටක ද්වේෂ සහගතව බලන්නේ. යක්ෂ പ്രേත ආදී අපිට නොපෙනෙන ආත්ම වුණත් හොඳට ඉන්න, හොඳ වචන කතා කරන, සිත හොඳ දේවල් වලින් පුරවගෙන ඉන්න, රාග දේශ මොහ කියන දේවල් ටික ටික හරි අඩු කරගන්න උත්සාහ කරන පුද්ගලයාට ඒ සියල්ලම මෛත්‍රී කරනවා. කරදර කරන්න පෙළඹෙන්නේ නැහැ. අද වර්තමානයේ අපේ රටේවත් ලෝකේ මුණත් අපිට දකින්න ලැබෙන ඔය අමනුෂ්‍ය ආත්ම සමහර මිනිසුන්ට වැහිලා පුදුමාකාර විදියට දුක් විඳිනවා. පුදුමාකාර දුක් විඳිනවා. සමහර පුජ්‍යලෝ ආච්චි අම්මා වැහිලා, සීයා වැහිලා, අම්මා තාත්තා. ඇයි එහෙම උනේ? එහෙම උනේ ඇත්තම කියනවා නම් අපි ජීවත් වෙද්දී සත්‍ය තේරුම් ගත්තේ නැහැ. අපි හැම මොහොතෙම මේ සිත ආසාවල් වලින් පුරවගෙන හිටියේ. අනේ මගේ දරුවා, අනේ මගේ මහත්තයා, අනේ මගේ අම්මා කියා හිතේ පුදුම බැඳීමකින් ජීවිතය ගත කරන මේ හදිසියේ හරි වූ වියෝගටපත් වුණොත් දරුවා කෙරෙහි පුදුම ආදරයෙන් ඉන්න වෙලාවකට ඒ සිතුවිල්ලක් ඔහුගේ සිතේ තියෙන වෙලට අම්මා කියමුකෝ මේ අම්මා මිය ගියොත් මොකද වෙන්නේ? ඒ අම්මා කෙලින්ම යන්නේ പ്രേතාත්මයකට. එයා උපාදානය කරගන්නවා പ്രേත භවේ. ඊට පස්සේ එහි උපත ලැබුණාට පස්සේ මේ ඉන්න අයට හොඳින් ඉන්න පුළුවන්ද? බෑ. මනුස්ස ආත්මේදී අම්මා ආදරේ තමයි. නමුත් අම්මා මිය ගියාට පස්සේ പ്രേතාත්මයකට ගියා කියන්නේ යා අම්මා නෙවෙයි, යා പ്രേතියක්. ඉතින් එයා එන්නේ දරුවට ආදරේ නෙවෙයි, දරුවව එයා ඒ ආත්ම වලට ගන්න. ඉතින් ඒ වගේ දේවල් කොච්චරනම් වෙනවද? අපි තේරුම් ගත යුතුයි මේ සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි කියන එක. ඒ වගේම දරුවා කියලා පුජ්‍යලයක්නේ. ඔහු කරන ලද සංසාරයේ කරන ලද ඒ සංස්කාර අනුව ශරීරයක් හැදිලා සිතුවිලි යටගෙන ජීවත් වෙන පුජ්‍යලයක්. නමුත් ඔහු ටික කාලයක් යද්දී
වයසටපත් වෙනවා, මරණයටපත් වෙනවා. මේ දාලා අතහැරලා යනවා. ඒක තේරුම් ගත යුතුයි. එසේ තේරුම් නොගත යුත්තොත් බොහෝසේ දුක් විඳීමට අපට සිදුවේ. මේ සසරේ දිගින් දිගට යන්න සිදු වෙනවා. මාගේ අමාමෑණී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මමය මගේ ආත්මය පුද්ගලයෙක් සත්වයෙක් පුද්ගලයෙක් කියලා වරදවා වටහා ගන්න එපා. මේ සක්කාය දිට්ඨිය දුරු කර ගැනීමෙන් උතුම් වූ සෝවාන් ඵලයට පත්වීමට පුළුවන්. සෝවාන් සකෘදාගාමි අනාගාමි මහරහත් ඵලයෙන් අපිට මේ උතුම් නිවන ලබා ගැනීමට පුළුවන්. ඒ නිසා හැම විටම මම කියලා හැඟීමක් මගේ ආත්මය සත්වයක පුජ්‍යලේ කියලා වරදවා තේරුම් නොගෙන සංසාරයේ එකතු කරගත්තා වූ සංස්කාර ඔස්සේ සකස් වෙච්ච පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර දේවල් වලින් සකස් වෙච්ච සතර භූතයන්ගෙන් සකස් මේ ශරීරය කොයි මොහොතක හෝ දාලා යන්න සිදු වෙනවා. නමුත් මේකට ඇල්මක් ආසාවක් නැත්තම් සියලු ආසාවල් වලින් තොරනම් ද්වේෂය නැතිනම් මෝඩකම නැත්තම් අපිට මේ සසරෙන් එත වෙන්න හරිම ලේසි. මේ තුන නැති කරගන්න එක තමයි ලොකුම අමාරුව. ඉතින් ඉස්සෙල්ලාම තමන්ට මෛත්‍රිය කරගත යුතුයි. මේ මෛත්‍රිය කරගත යුතු වන්නේ මේ සසර දුක නිසා මේ භවයට වැටෙන එක වළක්වා ගැනීමට මේ උතුම් නිවන අවබෝධ කරගන්න උතුම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ අනිත්‍ය ධර්මය අප සිහි කර ගැනීමෙන් මේ සංසාරයෙන් ඈතර වෙන්න ඒ උතුම් ධර්මය අපිට පිහිට වෙනවා. අපේ මේ සිතුවිලි හොඳ සිතුවිලි නරක සිතුවිලි මේ සිතුවිලි නිතරම නරක පැත්තට නොයවා හොඳ පැත්තට යොදාගතොත් අපිට ඉතා ඉක්මනින් මේ වටහාගෙන උතුම් නිවන ලබා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ එදා ඒ දඹදිව ඉපදිලා ඒ කාලයේ ඒ උතුම් බුදු පියාණන් වහන්සේ මොනතරම් දුකක් මහන්සියක් ගත්තද ඒ ධර්මය මිනිසුන්ට අවබෝධ කරන්න. ඒ පින්වන්ත මිනිසුන් ප්‍රඥාව තියෙන මිනිසුන් ඒ ධර්මය අවබෝධ කරගෙන මේ සංසාර ගෝර කටුක මේ ගමනින් නික්මලා ගියා. ඒ උතුම් නිවන ලබා ගත්තා. ඉතින් අපිත් නිතරම උත්සාහ කරන්න ඕනේ මේ සංසාර ගමනේ මේ භවයේ ඉපදීම වළක්වාගෙන උතුම් නිවන සාක්ෂාත් කර ගැනීමට රහත් භාවය හොය ලබා ගැනීමට උත්සාහ කර යුතුයි. අප බුදුරජාණන් වහන්සේ ඊටම කරුණාවෙන් සියලු සත්වයාට දහම් දෙසූසේක. අප ඊටම ආසාවෙන් උන්වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීමට වීරියෙන් යුතුව උත්සාහ කළ යුතුයි. අද එක පුජ්‍යලේ හෙට ඔහු මරණයට ලං වෙනවා. දවසින් දවසට මරණයට ලං වෙනවා. පුඩා දරුවෙක් වශයෙන් මේ ලොවට ආවත් ටික ඔහු රෝග ව්‍යාධි මරණ ආදියෙන් මොනතරම් දුක් විඳිනවද? තරුණ කාලේ හිතනවා මම හැමදාම මේ වගේ ඉඳී නෑ. ටික ඔහු වයසට යනවා. ඔහුගේ කෙස් පැහෙනවා. දත් වැටෙනවා. ඒ වගේම පෙනීම, ඇසීම ආදී සියලුම දේවල් අනිත්‍ය වෙලා යනවා. මේ පුජ්‍යලයා කොයි දිනක හෝ මරණයටපත් වුණාම මරණයටපත් වෙච්ච මොහොතේ සිට මේ කුණු ශරීරයේ විඥාණය පිට වෙලා ගියාට පසු මේ ශරීරය කුණු වෙනවා. කුණු වෙලා ගඳ ගහන්න පටන් ගන්නවා. අද මරුණා නම් හිට බලද්දි ඇඟ ඉදිමෙනවා. ඉදිමිලා දවස් 2 3 4 ගත වෙද්දී මේ ශරීරේ නිල් වෙලා ඉදිමෙලා පුපුරලා ඕජස් ගලනවා. ළඟපාත කිසි පුජ්‍යලයකට නාසය තියාගෙන නම් ඉන්න බෑ. එසේ පුදුම ගන්ධස්කාරයක් මේ ශරීරයෙන් පිට වෙන්නේ.
මෙවැනි ගන්ධස්කාර ශරීරයක් නේද මේ අපිට තියෙන්නේ. පණුව දාලා සිරිසිරි ගාලා කන් වලින් ඇස් වලින් එහෙම හැමතැනින්ම ශරීරයෙන් පණුව වැగిරෙනකොට මොනතරම් පිළිකුල්ද අප්‍රසන්නද මේ වගේ ශරීරයක් තියාගෙන තමයි අපි මේ හොඳට නානවා රෙදි පිළි අන්දනවා සුවඳ ගල් වෙනවා. ඉතින් මේ වගේ මේ බොරු වැඩ කර ඉඳලා මොකද උනේ? අන්තිමට මේ මරණයටපත් වුණ සමග මේ ශරීරයට වෙනදී සමහර අවස්ථාවල සමහර අය කරන ලද අකුසල කර්ම සමගම මරණයටපත් වෙන්න පෙරම ඔය කියන දේවල් ළඟට පණ තියෙද්දිත් වෙන අය ඉන්නවා. ඒගොල්ලෝ කරන අකුසල කර්ම වල ප්‍රතිඵල වශයෙන් මැරෙන්නට පෙරම ඇඟ කුණු වෙනවා, පණුව දානවා, ඒත් පණ තියෙනවා. කන් වලින් පණුව යනවා, ඇස් වලින් පණුව යනවා, ඒත් පණ තියෙනවා. මැරෙන්නේ නැහැ. විඥාණය එතනින් පහව යන්නේ නැහැ. අයියේ. සංසාරේ කරපු අකුසල් වල බරපතලකම. මේ ලෝකේ ජීවත් වෙන පුජ්‍යලයෝ ඕව දිහා බලලවත් හැදෙන්නේ නැහැ. ඇයි හැදෙන්නේ නැත්තේ? තව සසර යන්න ඕනි හින්දා. ඉතින් එසේ අර විදියට මරණයටපත් වෙලා පණුව දාලා විනාශලා තියෙන මේ ශරීරය කැලෑවක තියෙනවා කියමුකෝ. කැලෑවේ ඉන්න මනසතුන් ඇවිල්ලා මේ ශරීරයේ කොටස් ආහාරයට ගන්නවා. අන්තිමට ඇටකටුද ඔක්කොම ආහාරයට අරගෙන තැන් වල ගියන් එතනත් කිසිම දෙයක් නැහැ. අනිත්‍යයි. අන්තිමට මෙතන පුද්ගලෙ හිටියද කියලා හොයාගන්න බෑ. ඒ ශරීරයේ පසට මේකතු වෙලා යනවා. සියල්ල පසට කියලා පස් බවටපත් වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ මේ පසට මේකතු වෙනවා. එවන් සිරුරක් ආත්මයක් පාසා ලැබමින් තිරිසන් ආත්මයක බල්ලෙක්, පූසෙක්, හරකෙක් ආදී වශයෙන් උත්පත්තිය ලැබමින් දුක් විඳිනවා. ආයි මරණයටපත් වෙනවා. ආයි විඥානේ කොහේ හරි ගිහිල්ලා යා කරපු ඒ සිතුවිලි පහළ වීමත් සම කොහේ හරි උපාදානය වෙලා ආයි කුරුළු කූඩුවක විතරයක හෝ ආයි මස්සෙක් වෙලා හෝ ප්‍රේතෙක් වෙලා නිරේ හෝ ඒ විදිහට උපදී. මේ විදිහට මහා කටුක සංසාර ගමනක්. එයි මේ වගේ සංසාර ගමනකට අපි වැටුනේ. අපි හිතන්නේ නැති නිසා, අපි බලන්නේ නැති නිසා. ලෝකේ දිහා බලන්න. අසල්වැසි ලෙඩෙක් ඉන්නවා නම්, අසල්වැසි ගෙදර ලෙඩෙක් ඉන්නවා නම් ඒ ලෙඩා දිහා බලනවා. අනේ මේ ලෙඩා. මෙයාව මේ කොහොම හරි සනීප කරන්න ඕන, බෙහෙත් දෙන්න ඕන. එහෙම හිතුවට කමක් නැහැ. නමුත් හිතන්න ඕන මේ ශරීරෙට මේ ලෙඩ වලින් නම් අඩුවක් නැහැ කියලා හිතන්න ඕන. ඇයි මේ ලෙඩ හැදුනේ? උප්පත්තිය ලැබපු හින්දා කියලා හිතන්න ඕන. මලගියක් තිබ්බහම එතනට ගිහිල්ලා හිතන්න ඕන මෙයා අනේ මගේ මාමා මැරිලානේ. අනේ මගේ මාමා මැරුණා. එහෙම නෙවෙයි හිතන්න ඕන මේ මරණයටපත් උනේ මගේ මාමා තමයි. නමුත් මාත් කොයි මොහොතේ හරි මේ තත්ත්වයටපත් වෙනවා. මේ වගේ ව්‍යසනයකටපත් වෙලා මාත් මේ මහ පොළොවට පස් වෙනවා. මම එහෙම හිතන්න ඕන මටත් මේ දේම වෙනවා. මේක එක ආත්මයක් නෙවෙයි. මේක සංසාර ගමනක්ම මේක මෙහෙම වෙනවා. දුක් විඳින්න වෙනවා. දුක වැඩි, සැප අඩුයි. සැප කෙලවර තියෙන්නේ දුකමයි. ඒක තේරුම් ගත යුතුයි. මෙසේ හිතනවා නම් ඇයි අපිට නිවන් දකින්න අපහසු? උතුම් බුදුරජාණන් වහන්සේ නිතරම සිහියේ තබා ගත යුතුයි. හද මණ්ඩලයේ තබා ගත යුතුයි. උන්වහන්සේ දෙසූ ධර්මයේ හිතේ තබා ගත යුතුයි. හැම විටම තමන් දන්නවා නම් යම් කිසි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මයේ පොඩ්ඩක් හෝ දන්නවනම් යම් පුජ්‍යලයකට ඒ පහදා දෙනවා නම් ලොකු පිනක්. අනේ ඉතින් එහෙම නෙවෙයිනේ. ඕපාදූප කියන තැන බොහෝම කට්ටිය වැඩි. ධර්ම දේශනාවක් කරන තැනට වඩා තියෙන්නේ ඕපාදූප කියා වේලු කර සමච්චල් කර කාට හරි අවඥාවටපත් කරමින් හිනහ වෙවි ඉන්නවනම් අන්න එතෙන්ට කට්ටිය රැස් වෙනව වැඩි. මේ සසරෙන් නිදහස් වෙන්න උතුම් වූ නිවන දේශනා කරන තැනක් තියෙනවා නම් යම් පුජ්‍යලයක ස්වාමින් වහන්සේ නමක් හරි එතෙන්ට යනවා අඩුයි. ඇයි එහෙම වෙලා තියෙන්නේ? මේ සසර ගමනේම තවත් දුක් විඳින්න තියෙන හින්දා. අපට පේන්නේ പ്രേත අපායවල වලින් අපිට පේනවා තිරිසන් අපාය.
සමහර අවස්ථාවල බලු කුක්කෝ එනවා කන් කුණු වෙලා පණුවෝ දවදා දුවනවා එක තැනක නෑ දුවනවා එක තැනක ඉන්න බෑ වේදනාව නිසා. ඇයි අනේ අපිට මේක දිහා බලලවත් මේ තේරුම් ගන්න බැරි සසරේ දුක. අපිට ප්‍රේතාත්ම පේන්නේ නැති වුණාට බුදුරජාණන් වහන්සේ ප්‍රේතවත් වලින් ප්‍රකාශ මේ දේශනා කළ තියෙන ශ්‍රී සද්ධර්මයෙන් අපිට අවබෝධ කරගන්න පුළුවන්. අපි අපේ කරන ලද මේ ආසාවල් වැඩිකම හින්දා අපි මේ ද්වේෂය නිසාදී අපේ ප්‍රේතාත්ම වලට යනවා කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. තව තවත් මේ සසරටම එලි ඉන්නේ නැතුව දරුවෝ මේ මගේ දරුවා කිය හිතා ඉන්නේ නැතුව මේ දරුවාටත් මේ සසරෙන් එත වෙන්න ඕන උතුම් වූ බුදු රජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පැහැදිලි කළ දිය යුතුයි. ඒ ධර්මය අසන්න දෙන්න ඕනේ මේ දරුවන්ට. නැත්තම් මේ දරුවෝ මත්තේම මැරිලා ප්‍රේතාත්ම වලට ගිහිල්ලා දරුවොත් ප්‍රේතාත්ම වලට ගිහිල්ලා මේ සසරේ තව තවත් ඈතට දුක් විඳ යන්න සැලසෙන එක නෙවෙයි කරන්න ඕන. මේවෙන් මිදෙන්න උත්සාහ කරන්න ඕන. මේ අපිට යම් කිසි මේ ගත්තාම තිරසන්න ආත්මවල ඉන්න සතුන්ට වඩා වැඩි මිනිස්යන්ට තියෙන ඉහළ බුද්ධියක් මොලයක්. ඉතින් අපි මේ මොලය පාවිච්චි කරන්න ඕන හොඳ දේවල් වලට. හැම මොහොතේම හොඳ දේවල් වලටම සීනුවණින් යුතුව කටයුතු කරන්න ඕන. එහෙම නැති වුණොත් නරකයට වැටෙන එක වළක්වන්න බෑ. හැම මොහොතේම සීයෙන් සිටිය යුතුයි. තමගේ සිත පරිස්සම් කරගත යුතුයි. සිතට රාග, ද්වේෂ, මෝහ ආදී එන්න ලං වෙනවා නම් හිතන්න ඕන මේක නම් මට එන හොඳ දෙයක් නෙවෙයි. මේ සසර ගමන දික් කරන්නට මේ භවයේ ඉපදිලා දුක් විඳින්න එන සිතුවිල්ලක්ම තමයි. මම මෙතනින් නිදහස් වෙන්න ඕන. මේ සිතුවිල්ල අයින් කරන්න ඕනි කියලා සිතට එන නරක සිතුවිලි අයින් කරගන්න ඕන. සිතට එන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කර ඒ උතුම් ශ්‍රී සද්ධර්මයමයි. හැම මොහොතම ප්‍රාර්ථනා කළ යුත්තේ හැම මොහොතම අපට හිතට එන්න ඕන, අසන්න ලැබෙන්න ඕන, පෙනෙන්න ඕන ශ්‍රී සද්ධර්මයයි. ශ්‍රී සද්ධර්මය බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ ඉඳලා අවුරුදු 25ක් මුළුල්ලේ මේ සියලු සත්වයන් දෙව් මිනිසුන් ඇතුළු සියලු සත්වයන්ට දේශනා කරේ උතුම් ශ්‍රී සද්ධර්මය. මගේ සමනට ඇසේවා, මගේ සිතට එන්න කියන බලාපොරොත්තු හැම මොහොතේම සිතුවිලි තියෙන්න ඕන. ඒ වගේම තමයි වෙසක් පොහොය දින ගත්තාම උතුම් බුදුරජාණන් වහන්සේ උපත, බුද්ධත්වය, පිරිනුවන් පෑම කියන ත්‍රිවිධ මංගල්‍යයක්ම සිදුුනේ වෙසක් පොහොය දිනේනේ. නමුත් බලන්න මිනිසුන් යන්නේ මොන මගටද කියලා එදිනටත් පන්සල් යන්නේ ඉතා ස්වල්ප කොටසක්. අටසිල් සමාදන් වන්නේ ඉතා ස්වල්ප කොටසක්. ගොඩාක් අය දැන් ඒකත් වැරදි මගට යොදාගෙන දන්සල් කන්න යනවා, දන්සල් වඳින්න යනවා කිය යනවා. එතන පෝලිං වල ඉඳන් එක්කෙනෙක් පැන්නවන්න මෙයා පැන්න. එයාව තල්ලු කරනවා. ඉතින් රණ්ඩු වෙවි පොර කකා ගිහින් අර දන්සල් වලින් දෙන කෑම දානේ අරගන්න. අනේ පිනක්ද රැස් වෙන්නේ? අකුසලයක්. ඉතින් අපි තව අකුසල් රැස් කරගන්න ඕනේ. හැම මොහොතෙම සිතන්න ඕන. මේ සිත පිරිසිදුව තියාගත යුතුයි. වැරදි මඟට නම් යොමු කරන්න හොඳ නෑ කියලා. තවත් සමහර වලට තොරන් තියෙනවා. ඒ තොරණක දිස් වෙන්නේ බුදු පියාණන් වහන්සේගේ ජාතක කතාව. නමුත් එතෙන්ට ගිහිල්ලා මොකද මිනිස්සු කරන්නේ? අර බල්බ් දැල් වෙනවා, නිවෙනවා, පත්තු වෙනවා, ඔන්නෝක බල ඉඳලා ආසාව වැඩි කරගන්න එක විතරයි. අර ජාතක කතාවෙන් කියලා තියෙන දෙන ඒ ಗುಣධර්මය කියවන්න උත්සාහ කරන්නේ, ලබා ගන්න උත්සාහ කරන්නේ. තොරණේ තියෙන බල්බ් ටික දිහා බලාගෙන රෑ වෙනකන් ඉඳලා ඔන්න ගෙදරේනෝ ලබාගත්තු දෙයක් නෑ. තොරණින් අර පෙන්눔 කරන දේ මොනවද ಗುಣධර්මයක් යම්කිසි බෝසතාණන් වහන්සේ සංසාර ගමනේන යම්කිසි කතා වස්තුවක් පෙන්눔 කරනවා. ඒක බලලා උත්සාහ කරන්න ඕන. යම්කිසි ಗುಣධර්මයක් ලබාගෙන ගෙදර යන්න. නමුත් ඒකත් නැහෙනේ. අද සමාජයේම තමයි. ගොඩාක් දුරට අධර්මයේ තමයි වැඩිපුර තියෙන්නේ. මේක වළක්වන්න පුළුවන් සියලු දෙනාම මෛත්‍රී සහගත සිතින් යුතුව බුදු පියාණන් වහන්සේගේ ධර්මය සමග එක්ුණොතින්.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිතර ශ්‍රවණය කරන පුජ්‍යලයකට නම් අඳුරු මඩ වගුරකින් ගොඩට ඇවිල්ලා ඒ තියෙන නෙළුම් මලක් වගේ ලස්සනට මේ ජීවිතය ගත කරන්න පුළුවන්. මෙසේ ජීවත් වෙන්න උත්සාහ කිරීම නිවනටම හේතුවක්. හැම මොහොතකම තමන් අවට තමන් ළඟ සිටින පුද්ගලයන් යම්කිසි වැරද්දක් කරනවා නම් ඒ වැරද්ද පෙන්වා දෙන්න උත්සාහ කරන්න. ඒ වගේම යම්කිසි වැරද්දක් පෙන්වා දුන්නාන් පස්සේ ඒකට කේන්ති ගන්න නැතුව අනේ මේ වැරද්ද පෙන්වා දීපු හින්දා මට නිවැරදි පුද්ගලයෙක් වෙන්න පුළුවන් වුණා කියලා එයාට ස්තුතිවන්ත වෙන්න. ඒ විදියට මාගේ උතුම් බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් දුක් විඳලා බොහෝම කාලයක් පොඩි කාලයක් නෙවෙයි සාරාංශක කල්පලක්ෂ ගාණක් දුක් විඳලා ඒ වටහාගත් ස්වයම්භූ ඥාණයෙන්ම වටහාගත් ඒ බුද්ධත්වය ඒ ශ්‍රී සද්ධර්මය අපට පිහිට වෙන්න ඕන. අපට පිහිට වෙන්න නම් අපි උන්වහන්සේට කෘතඥක වෙන්න ඕන. සද්ධාව ඇති කරගන්න ඕන හිතේ. හිතේ සද්ධාව වැඩි වෙද්ම අපිට මේ ධර්ම ගමනේ යන්න පුළුවන්. සංසාර ගමන ඊටාම කෙටි කරගන්න පුළුවන්. දුකටපත් වෙවි මේකේ දුක් විඳිනවාට වඩා නිරේට වැටිලා ලෝදිය හැලිවල දුක් විඳිනවා. ඉතින් പ്രേතාත්ම වල කන්නේ නැතුව අසූචි වලවල් වල අසූචි කක දුක් විඳිනවා. තිරිසන් ආත්ම වල ඉපදිලා ගුටි කනවා, එයාගොල්ලෝ මස් කනවා. ඉතින් අපේ උන සංසාරේ වමුෝ හරකුන් වෙලා අපේ මස් කොච්චර මිනිස්සු කන්නේද මේ සංස. එතකොට අපිට මොන තරම් වේදනාවක් දැනෙද්ද අපේ මස් කනකොට. අමුවේ මස් කපා කනකොට. ඉතින් ඇයි මේ සංසාර ගමට ආය යන්නේ? ඕ අවබෝධ කරගන්නව හිතන්න ඕන පුද්ගලයෙකුට පුළුවන්. අවසිහියක් නැත්තම් මොලේ විකාර වෙලා නැත්තම් අපිට ඕව හිතන්න පුළුවන්. මේ සසර ගමනේ එහෙමයි. බුදුහාමුදුරුවෝ අපිට හිතන්න පහසුවෙන්ම කියා දීලා තියෙනවා. ඉතින් එහෙනම් මෙන්න මේ දුක්ඛිත භවයට යන්නේ නැතුව මෙතනින් නිදහස් වෙන්න උත්සාහ කළ යුතුයි. උතුම් බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කළ ශ්‍රී සද්ධර්මය මේ ලෝකවාසී සියලු දෙනාටත් එසේම සියලු දෙව් බමුණු ආදී සියල්ලන්ටත් නිතරම ශ්‍රවණය වෙන්න වේවා. ඒ වගේම උතුම් ගුණධර්ම මේ සියලු දෙනාගේම සිත් තුළ වැඩි දියුණු වේවා. නරක දේවල් සිත් වලින් අයින් වේවා. හොඳ දේවල්ම සිත් වල දියුණු වේවා. මෙසේ දියුණු වෙලා මේ ලෝකය හොඳ ලෝකයක්, යහපත් ලෝකයක්, ශ්‍රී සද්ධර්මයෙන් පිරිච්ච මිනිසුන් සිටින ලෝකයක් වෙලා සංසාරයෙන් එතර වෙන්නට සියලු දෙනාටම පුළුවන් වේවා. මා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මය පොඩ්ඩක් ඔබ හමුවේ තැබුවේ මමද ඒ තරම් ස්වාමින් වහන්සේ නමක් සංඝයා වහන්සේ නමක් මේනින් වහන්සේ නමක් තරම් මම ධර්මීය දියුණු කරගෙන නැතත් මට පෙනෙන ටික තමයි මම මේ කිව්වේ. ඇත්තෙන්ම මේකේ වැරද්දක් තිබේ නම් මේ අසන කවුරු හෝ සමාවෙත්වා. මාගේ බුදුරජාණන් වහන්සේට පොඩි හෝ වැරද්දක් වුණේ නම් මා නොදන්න කමට හරි මගේ මේක දේශනාවේදී පොඩි වැරද්දක් වුණේ නම් මට සමාවෙනසේක්වා 10000 වාරයක්. මොකද මමද මේ පෘථග්ජන ලෝකයේම සිටින කෙනෙක්. මම යම් කිසි උත්සාහයකදී ඉන්නවා මේ සසරෙන් එතර වෙන්න. උතුම් සංඝයා වහන්සේලා දේශනා කරන ඒ ශ්‍රී සද්ධර්මයට හැම මොහොතෙම මම සවන් දෙන්න උත්සාහ කරනවා. අනේ මට මෙන්ම මේ සියලු ලෝකවාසීන්ට සත්‍ය අවබෝධ වේවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව වැඩි දියුණු වේවා. උන්වහන්සේ දේශනා කළ ඒ අනිත්‍ය ධර්මය සියලු සංස්කාර ධර්මවලම අනිත්‍ය ස්වභාවය මිනිසුන්ට වැටහේවා. මේ අසන සැමෝටම සෙසත් සාන්තියක් වේවා. උතුම් නිවන අවබෝධ කර ගැනීමටද මේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම වාසනාව ලැබේවා. ඒ වගේම සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වෙලා
උන්වහන්සේලාටත් මේ සංසාර ගමනෙන් නිදහස් වෙලා පැතූ බෝධියකින් උතුම් වූ නිවන් ලබා ගැනීමට දෙවියන්ටද මේ පින් අනුමෝදන් වේවා. සියලු සත්ත්වයන්ටම මේ පින් අනුමෝදන් වෙන්න පුළුවන් තැනක සිටිනම් සියලු දෙනා පින් අනුමෝදන් වෙලා මේ මහා භව කතරෙන් සාගරය මේ මහා සාගරයක් බඳු මේ සංසාර ගමනින් ඈතර වෙන්නට මේ ධර්ම ශ්‍රවණිය පිහිට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උතුම් බුදු හිමි දෙසූ සදහම් මගේ සවනත යොමු වේවා. මගේ සිතුවිලි නිතරම පිරිසිදුව අනේ ගලා ඒවා. ලොවේ දුක් විඳිනා සියලු දෙන ඒ දුකින් නිදහස්ම වේවා. බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය පීඨ වේවා. සාදු සාදු සාදු.